Hello හැමෝටම. ඉතින් ඔන්න අද රාස් චිත්‍රපටයේ මුහුරත් තුරල නැත්නම් පූජායක තිබ්බා. ඉතින් හෙට ඉඳලා රාස් වැඩ ආරම්භ කරනවා. ඉතින් මේක ඇත්තටම ගොඩ කාලයක් තිස්සේ ප්ලෑන් කරගෙන ආපු චිත්‍රපටයක්. මම හිතන්නේ අවුරුදු 4-5ක විතර තිස්සේ ඔන්න හෙට තමයි ඇත්තටම ආරම්භ කරන්නේ මේ චිත්‍රපටයේ වැඩ කටයුතු. මේක ඇත්තටම සිංහල, මුස්ලිම්, දෙමළ කියන හැමෝගෙම එකමුතුවෙන් කරන නිර්මාණයක්. ඉතින් මම හිතනවා හැම කෙනෙක්ටම ඇවිල්ලා සිනමා ශාලාවේ නරඹන්න පුළුවන් මේ චිත්‍රපටයක් කියලා. ඉතින් ලංකාවේ ලොකු වෙනසක් වෙන චිත්‍රපටයක්. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා රාස් ආවට පස්සේ ඇවිල්ලා බලන්න කියලා. රාස් අශෝක් අයියාගේ දෙවනි චිත්‍රපටය. ඉතින් මමත් රංගනයෙන් දායකත්වය දක්වනවා. අපි අද මුහුරත් එකට එකතු වෙලා ඉන්නවා. වෙනස්ම විදිහකට පූජා උත්සවයක් අපි තියෙන ලස්සනට වැඩේ පටන් ගත්තා. ඉතින් හෙට ඉඳන් ෂූටින් පටන් ගන්නවා. මම විශ්වාස කරනවා ලස්සනට අපිට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අශෝක් අයියාට සුබ පතනවා දෙවනි චිත්‍රපටය. අපි ලස්සනටම කරමු. රාස් චිත්‍රපටය අනිවාර්යයෙන්. ඉතින් මම නිමේෂ දෙසිංහ රාස් චිත්‍රපටයේ මුල්ගල තියෙනවා හරියට කිව්වොත් අපි ඉඳලා. ඉතින් හෙට ඉඳලා අපි රූගත කිරීම පටන් ගන්නවා. ඉතින් ලස්සන නිර්මාණයක් බලා ගන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට අනිවාර්යයෙන්ම ඉන්දියානු සිනමා පටයක් වගේ ලංකාවේ කරනවා. මේ පාර අපේ ලංකාවේ ස්ක්‍රිප්ට් එක අශෝක් ජයකොඩි මහතාගේ නිෂ්පාදනය ශේනාරේ මහතාගේ අධ්‍යක්ෂණය ලස්සන වැඩ. ඉතින් බලාපොරොත්තුෙන් ඉන්නේ කියලා හැමෝටම කියනවා. ඒ වගේම අපි හෙට ඉඳලා වැඩ පටන් ගන්නවා. ඉතින් හැමෝටම බොහොම රාස් චිත්‍රපටය අපි අද මුහුරත් එක තිබුණා. ඉතින් හෙට තමයි අපි වැඩ පටන් ගන්නේ. ඉතින් ශේනාරයා කියන මම හිතන්නේ ප්‍රථම වතාවට ඔහුගේ අධ්‍යක්ෂණය මේ චිත්‍රපටය. ඒ වගේම විශේෂයක් තියෙන්නේ මේ චිත්‍රපටයේ සිංහල දමිළ කියන මේ සංහිඳියාව අපි මේ චිත්‍රපටය තුළින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මම හිතන්නේ මේ කතා තේමාව මම හිතනවා අපේ රටටම ජාති භේදයකින් තොරව රස විඳින්න පුළුවන් චිත්‍රපටයක් වේවි කියලා අනිවාර්යයෙන්ම. ඒ වගේම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙනවා වෙලරාම මූර්ති කියන ඉන්දියානු රංගන ශිල්පියෙක්. මම හිතනවා ඒකත් අලුත් අත්දැකීමක් වේවි. මගේ ස්වාමියා හැටියට රංගනයෙන් දායකවෙන්නේ ඔහු. ඉතින් නවක නළු නිලියන් රසක් ඉන්නවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් ඉන්නවා. ඉතින් ගුලිකා ඇතුළු අපි ඔක්කොම එකතු වෙලා හොඳ වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට අපි උපරිම සහයෝගය දක්වන්න අපි බලාපොරොත්තු වෙන චිත්‍රපටයට. මොකද ප්‍රථම වතාවට අධ්‍යක්ෂකවරයා එන්නේ මම ඔහු අඳුරන්නේ වසුදා කියන ටෙලිනාට්‍ය කරන කාලේ ඔහු ඉන්දියානු අධ්‍යක්ෂකවරයන් එක්ක එකට වැඩ කරන කෙනෙක්. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටය තාම සාර්ථක වෙයි කියලා. මේ ටීම් එකට මම හරි කැමතියි. ඉතින් ඒ නිසා සුබ පතනවා සියලු දෙනාට. ගොඩක් ස්තුතියි. රාස් කියන්නේ මගේ ප්‍රධාන චරිතයක් කරන පළවෙනි චිත්‍රපටය. ඉතින් අද තමයි අපේ රාස් චිත්‍රපටයේ මුහුරත් වෙලා තිබ්බේ. ඉතින්
උදෑසන අපේ පූජාවක් කියලා හරිම අර දමිළ සම්ප්‍රදායත් එක්ක හරි ලස්සන විදියට චිත්‍රපටයේ මුරතුල්ල මේ විදිහට අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඉස්සරහට රාජ් චිත්‍රපටයෙන් ඔයාලට ආදරය කුතුහලය රාශිය මේ හැමදේම පිළිබඳ ලස්සන චිත්‍රපටයක් බලා ගන්න පුළුවන්. පවුලේ හැමෝටම එකතු වෙලා නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් වෙයි රාජ්. මුලින්ම මතක් කරන්න ඕන රාස් ටීම් එකේ සියලු දෙනාම ඉතින් අද දවස විශේෂ දවසක් මට ඒ වගේම අපේ රාස් ටීම් එකටම. ඉතින් මම හිතනවා රාස් චිත්‍රපටය අපේ චිත්‍රපට ඉන්ඩස්ට්‍රියේ ලොකු හැදෑරීමක් වෙයි කියලා. මොකද අපේ චිත්‍රපටි පුරාවටම ප්‍රවීණ කලාකරුවන් රසක් සහභාගී වෙනවා. ඒ වගේම ඉන්දිය රංගන ශිල්පී රසක් සහභාගී වෙනවා. ඒකත් එක්කම ඉතින් මම බලාපොරොත්තු වෙනවා මයි චරිතය ගත්තොත් එහෙම ඒක අශේන් කියලා චරිතයක් තමයි මම පනවන්නේ. ඉතින් මම වැඩි විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ චරිතය ගැන. හැබැයි චරිතය මම පොඩියෙන් කිව්වොත් එහෙම චරිතය වෙන්නේ කියන්නේ අපේ ෆිල්ම් එක පුරාවටම අශේන් කියන කෙනාව තමයි මේක හොයන්නේ. කවුද අශේන්? අශේන් කියලා තමයි හොයන්නේ. ඉතින් මම ඒ වගේ පොඩි දෙයක් කියලා තියන්න. ඉතින් මම ආරාධනා කරනවා ඉස්සරහට අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් රහස් චිත්‍රපටි ඉක්මනින්ම දැක බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම නැවත වරක් අශෝක් ජයකොඩි ඒ වගේම ෂේන්ටත් මම අපේ අධ්‍යක්ෂකතුමා ඉතින් ඒ දෙන්නත් මම විශ් කරනවා. ඉතින් thank you very much.